පින්වත් සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වතුනි, අද දවසේ අප විසින් මේ කෙටි ධර්ම දේශනාව දේශනා කරන්නට මූලික වුණේ මියන්මාරයට සිදු වුණු මහා වාසනාවන්ත සිදුවීම අරමුණු කරගෙන. මියන්මාරය කියන්නේ වර්තමානයේ බුරුමය කියන රට. තේරවාදී බෞද්ධ රටක්. බොහෝ භික්ෂුන් වහන්සේලා ප්‍රතිපත්තියම දියුණු කරන රටක්. භික්ෂුන් වහන්සේලා ලස්ස ගණන් ඉන්න රටක්. එතකොට ඔබට හිතෙන්න පුළුවන් මේ තේරවාදී බෞද්ධ රටකට මේ බටහිර රටවල් තියද්දී, මිත්‍යා දෘෂ්ටික රටවල් තියද්දී මේ බෞද්ධ රටට විතරක් මේ වාගේ භූකම්පනයක් ඇවිල්ලා විශාල සංඝ පිරිසක්, විශාල ගිහි පිරිසක් මේ විදිහට ජීවිතවලින් සමුගන්නට, දේපොළ හානි වෙන්නට, විහෙර විහාරස්ථාන විනාශ වෙලා යන්නට හේතුව මොකක්ද කියලා අපිට සැකයක් එන්න පුළුවන්. ඒ සැකය අපිට සමහරට බුද්ධ ආදී අටතෙන් ගැන සැකෙන්නත් පුළුවන්. තුරුණුවන් කෙරේ සැකයක් එන්නත් පුළුවන්. ආන්ගේ තුරුණුවන් කෙරේ සැකයක් ඇති වුණොත් ඒක අපේ නිවන් මාර්ගයට සහ සුගතිය ඉපදීමට ලොකු හානියක් වෙනවා. ඒ නිසායි මම අද මේ කෙටි ධර්ම දේශනාව තුළින් මේ මියන්මාරයේ එහෙම නැත්නම් බුරුමයට මේ වාගේ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ පාන්නට සිදු වුණු සිද්ධාන්තය ගැන මම පැහැදිලි කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණාව තමයි බුද්ධ පූජාව නිසාවත්, බුද්ධ වත නිසාවත්, බණ භාවනා කරා කියලාවත්, තේරවාදී බෞද්ධ රටක් කියලාවත්, දිවිහිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු පිරිසක් වුණත් කර්මයෙන් නම් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. කර්ම විපාක බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න කාලෙත් මිනිස්සුන්ට විපාක දුන්නා. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉද්දිනේ විශාලා මහනුවරට දුර්භික්ෂය ආවේ. ඔයිට වැඩිය මිනිස්සු මැරුණා. ඒ එක කාරණාවක්. අනිත් කාරණාව තමයි පින්වතුනි, ඔය බුරුමේ කියන්නේ ඒ අය බණ භාවනා කරාට ඒ අය සීලය ගැන ලොකු උනන්දුවක්, ඕනකමක්, සිල් රැකීමේ කැමැත්තක් බුරුම රට වාසීන්ට සහ තායිලන්ත ඒ රටවල් වල නැහැ. අපේ ලංකාවේ නම් උපෝසත අට්ඨාංග සීලය සමාදන් වෙලා සීල ව්‍යාපාර තියෙනවනේ. ඔය බුරුම රටේ, ඒ වගේම තායිලන්තයේ, ඔය අනිත් රටවල ඒ වාගේ සීල ව්‍යාපාර නැහැ පින්වතුනි. ඒ අය ලස්සනට පින්කම් කරනවා, විශාල දානමය පින්කම් කරනවා, ඒව කරනවා. නමුත් ඔය බුරුම රටේ බහුතරයක් ප්‍රාණඝාත අකුසලය සිද්ධ කරනවා. ඒ අය හරියට මස්වලට ගිජුභාවයක්, ලෝලත්වයක් දරනවා. ඒ නිසා යම් රටක, යම් ප්‍රදේශයක, යම් රාජ්‍යයක බහුල වශයෙන් ප්‍රාණඝාත අකුසලයේ කරනවා නම් පින්වතුනි, එවන් වූ සබහා ධර්මයෙන් වෙන විපත් බහුල වශයෙන් සිද්ධ වෙන්නට ඒක ලොකු හේතුවක් වෙනවා. ප්‍රාණඝාත අකුසල් කිරීම සිද්ධ වෙන්නෙම දේශ සහිත සිතෙන්නේ. එතකොට මිනිස්සුන්ගේ සිත දේශයෙන් බැස ගන්නවා කියන්නේ ඒක මේ විශ්වය තුළට ලොකු හානියක්. යම් කෙනෙකුට තරහව, පරිගැනීම, වෛරය, ගැටීම, කෝපය, දේශය මේ කුමන කාරණකින් හරි කියන්නේ හිත දූෂිත වෙනවා කියන එකනේ. හිත අඳුර වෙනවා. එතකොට ප්‍රාණඝාත අකුසලයක් කවදාවත් මෛත්‍රී සිතින් කරන්න බෑනේ. ප්‍රාණඝාත අකුසලයක් කවදාවත් මිත්‍යා දෘෂ්ටියක පිහිටලා කරන්න බෑ. මිත්‍යා දෘෂ්ටියෙන් ප්‍රාණඝාත අකුසලයේ කරන්න බෑ. විනෝදයට සතෙක් මරුවත් එතන උපදින්නේ මරණාසන්න මොහොතේ සතාගේ ජීවිතේන්ද්‍රයයි, ඒ වගේම කර්මද තේජෝ ධාතුවයි විඥානයයි බැහැර වෙච්චාම ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා. ඒකාන්තයෙන්ම දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංකාරික හෝ සසංකාරික සිතක් තමයි උපදින්නේ.
එතකොට පින්වතුනි බහුල වශයෙන් මේ ප්‍රාණඝාත ආදී අකුසල් කරද්දී ඒ අයගේ සිත්වල මෛත්‍රියක් වැඩෙන්නේ නැහනේ. එතකොට පින්වතුනි මේ සබහා ධර්මයට ඒවා උහුලන්නට පුළුවන් කමක් නැහැ. දැන් අපේ ලංකාවට සුනාමිය ආවා. නමුත් ඒ සුනාමියෙන් ඔක්කොම මැරුණේ නැහැ. සුනාමියට අහු වෙලත් බේරිච්ච අය හිටියා. ඉතින් අපේ මේ ලංකාව වගේ පුණ්‍ය භූමියක් මේ විදිහට ලැබුගිනි වලින් භූමිකම්පා වලින් මුහුදු ගොඩ ගැලීම් වලින් වෙනත් ආපදාවකින් අපේ ලංකාවට ලොකු හානියක් නැති වෙන්න හේතු කාරණා කීපයක් තියෙනවා. වටිනා කියන හේතු කාරණා කීපයක් තියෙනවා. ඔබට දැනෙයි මේ ලංකාවේ ඉපදිච්ච උපත ඔබගෙත් මගෙත් උපත මොනතරම් වාසනාවන්තද කියලා. පින්වතුනි මේ ලංකාවේ හැම ගමකම හැම විහාරස්ථානයකම මේ ගම්වල තියෙන විහාරස්ථානවල කුමන ආකාරයෙන් හරි වැඩ සිටින පින්වත් ස්වාමින් වහන්සේලා උපෝසතේ දවසට පොයේ දවසට සීල ව්‍යාපාරය සිද්ධ කරනවා. හැම පන්සලකම පින්වතුනි හවසට බුදුරජාන් වහන්සේ උදෙසා ගිලම්පස ටිකක් පූජා කරලා ඒ වගේම දහවල කාලේ දානේ පූජා කරලා ඒ වතාවත් කරලා හැම පන්සලකම පින්වතුනි දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සෑම ආරණ්‍ය සේනාසනයක ආමිස වශයෙන් ප්‍රතිපත්ති වශයෙන් මේ සියලු දේවල් මනාකොට තේරවාදී බුදුසසුනට ගැලපෙන විදියට සිද්ධ කරනවා. ආරණ්‍ය සේනාසනවලත් සීල ව්‍යාපාර සිද්ධ කරනවා. එතකොට මේ අදි සීලයක් සමාදන් වෙනවා කියන්නේ සියලු සත්‍යෝ කෙරේ අනුකම්පාවක් උපදිනවා. දඬු මුගුරු ගන්නේ නැහැ සත්‍යයන්ට හිංසා කරන්න ජීවිත නැති කරන්න. එතකොට මේ සබහා ධර්මයට පවා ඒක දැනෙනවා. මේ ලංකාව වගේ උතුම් පුණ්‍ය භූමියකට එවන් කාල විපත් එවන් වූ අවාසනාවන්ත දේවල් සිද්ධ නොවෙන්නට පළවෙනි කාරණාව ඒක. ඊළඟට තමයි පින්වතුනි නිරන්තරයෙන් අපේ ලංකාවේ රතන සූත්‍රයේ, කරණීය මෙත්ත සූත්‍රයේ, මංගල සූත්‍රයේ, දජග්ග පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, අඟුලිමාල පිරිත නැමැති මේ පිරිත් සජ්ජායනා කරන නිරන්තරයෙන්ම. ඒ දෙවැනි කාරණාව තමයි මේ ලංකාව රැකෙන්න. ඊළඟට බහුල වශයෙන් අපේ පින්වතුන් සාංගික දාන දෙනවා. ඒ වගේම රුවන්වැලි මහා සෑයේ මහා පින්කම් කරන හැමෝම තමන්ට පුළුවන් විදිහට මේ සෑ වන්දනාව සිද්ධ කරන අටමස්ථාන 12 මස්ථාන ඒ පූජනීය ස්ථාන ගෞරවයෙන් වන්දනා කරනවා. ඒ වගේම උතුම් වූ ශ්‍රී පාදයට මොනතරම් කඳු නැගගෙන යන්න තිබුණත් අපේ වයස සීමාවක් නැතුව ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සිරිපතුල් වන්දනා කරන්න අපේ බැතිමතුන් බෞද්ධ අබෞද්ධ සියලු දෙනාම ඊට සම්බන්ධ වෙනවා. ඊළඟට පින්වතුනි අපේ තියෙනවා මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපිට ලැබුණු වටිනා කියන දායාද ටිකක්. ඒ තමයි අපි අන් අයට සංග්‍රහ කිරීම. පරඋපකාරය වැඩියෙන්ම බහුල වශයෙන්ම තියෙන මේ ලංකාවේ. අපේ ලංකාවේ තමයි භික්ෂුන් වහන්සේලාට හොඳටම දාන දෙන්නේ. කැපසරු විදියට විනයානුකූලව ප්‍රණීතව දන් දෙන රටක් මේ තුන් ලෝකේ නැහැ අපේ රට තරම්. එතකොට භික්ෂුන් වහන්සේලාට මහා සංඝරත්නයට ඊටාම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව සිව්පසෙන් උපස්ථාන කරන අපේ ලංකාවේ. ඒ වගේ තම අසරණ අයට දිලුඳු අයට උපකාර කරනවා. අල්ලපු ගෙදර හරි මලගයක් වුණොත් ඒ අවමංගල කටයුතු ඉවර වෙනකන් අපි ඒ අයට කෑම ටික දෙනවා. ඒ අයට උදව් උපකාර කරන මේවා පිටරටවල් වල නෑ පින්වතුනි. මේ තියෙන ಗುಣධර්මත් එක්ක අපේ හිතේ වැඩෙන්නේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන සිව්බඹ විවරණ. විශේෂයෙන්ම අපිට කරුණාව මෛත්‍රිය අපේ ලංකාවේ බොහෝ දෙනාට තියෙනවා. දැන් හිතන්නකෝ රියානතුරක් වෙච්චාම අපේ ලංකාවේ රියානතුරක් වෙච්චාම ඒ රියානතුරට පත්වෙච්ච කෙනා තුවාල ලැබලා හෝ මරණාසන්න මොහොතට පත් වෙලා ඉන්න කෙනා පාරේ යන වාහනය බලෙන් හරි නවත්තලා වහාම ළඟම තියෙන රෝහලට එයාව අරගෙන යනවා.
මේවා පිට රටවල නෑ පින්වතුනි, කිට්ටු වෙන්නෙත් නෑ සමහර රටවල් වල. ඒවා බයයි, මේ මිනිස්සු ඒවා කරන්නේ, ඒ නීති තදයි ඒ රටවල් වල. ඒ වගේම තමයි අපේ ලංකාවේ මිනි මැරුන් තියෙනවා. මංකොල්ල කැම් තියෙන ඒව නෑ කියන්න බෑ. මත්ද්‍රව්‍ය මත් වතුර පාවිච්චි කරමින් ඒවා තියෙනවා. නමුත් අපේ ලංකාවේ තාම මරණ දණ්ඩනය කියන එක නියම වෙලා නැහැ. අපි දැන් සාධාරණ හේතු කිව්වට කෙනෙක් ප්‍රාණඝාත අකුසලයක් කරා වෙන්න පුළුවන්. නමුත් එයාගේ ලාමක හැසිරීම මත එයාගේ ජීවිතේ නැති කරනවා කියලා කෙනෙකුට අනුබල දෙන්නත් බෑ. එයාගේ ජීවිතේ නැති කරනවා කියලා අපිට ඒ වෙනුවෙන් කිසිම අනුබල දීමක් හා උපකාරයක් කරන්න බෑ. එතකොට පින්වතුනි දේශසිත උපදින්නේ. ඉතින් අපේ ලංකාවේ මරණ දණ්ඩනය මිනිස් ජීවිත නැති කිරීමේ හේතුවක් නැහැ. ඒකට හේතුව තමයි මේ බෞද්ධ රට, භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩි පිරිසක් වැඩ සිටින්නේ අපේ ලංකාවේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේගේ විසුරුන් නැති මහා ධාතු වැඩ සිටින්නේ ලලාට ධාතු, දකුණු අකු ධාතු ආදී ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ අපේ ලංකාවේ. නිරන්තරයෙන් අපි පින්කම් කරලා දාන ආදී කුසල් කරලා මේ සම්මාදිට්ඨික දෙවියන්ට අපි පින් අනුමෝදන් කරනවා. අන්නේ දෙවියන්ගේ රැකවරණයේ පිහිට දැහැමි ආරක්ෂාව, සරු ආරක්ෂාව අපේ ලංකාවට සහ ලංකා භූමිය, නිජ භූමිය ජීවත් වෙන සියලු ජන කොටස් වලට ලැබෙනවා පින්වතුනි. ඒ නිසා අපේ රට ඒ තරම් වාසනාවන්තයි. අපි ඉපදිච්ච රට ඉතාමත් වාග්යවන්ත රටක්, පුණ්‍යවන්ත ජීවිත තමයි අපි ලබලා තියෙන්නේ. මහසෑයට යන්නකෝ, හැම කෙනාම Tamanට පුළුවන් විදිහට බුදුරජාණන් වහන්සේ පුදනවා, වන්දනා කරනවා, ගාථා කියනවා. වෙන රටවල මේව නැහැ පින්වතුනි. ඒ නිසා තමයි පින්වතුනි පන්සිල් පද පහ රැකෙන්නේ නැති රටක, රාජ්‍යයක, පළාතක, ප්‍රදේශයක අමනුස්ස බලවේග වැඩි, දුර්භික්ෂ වැඩි, ඒ වගේම කාල විපත්, ස්වභාව ධර්මයෙන් වෙන විපත් බහුල වශයෙන් වෙන්න හේතුව තමයි සිල් රකින්න නැති පිරිසක් ඉන්නවා නම් ඒ අයට කරදර බාධා වැඩි. ඉතින් බුරුමේ කියන්නේ භික්ෂුන් වහන්සේලා ප්‍රතිපත්ති වශයෙන් හොඳට භාවනා කරනවා, ධ්‍යාන පවා උපදවගත්ත ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් ඒ ස්වාමීන් වහන්සේලාට රැකවරණයක් පිටක් තියෙනවා. නමුත් බුරුම රටේ බහුල වශයෙන් ප්‍රාණඝාත අකුසල් සිද්ධ වෙනවා. ඒ වගේ පන්සිල් පද පහ රැකෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ඉතින් ඒ කාරණාව හේතු කරගෙන තමයි ඒවා ඒකත් එහෙමයි කර්ම නියාමයක් අනුව, ඒවා ධර්මතාවයන් අනුව ඒ රටේ ඒ වාසය කරන මිනිස්සුන්ට සහ ඔය අපවත් වෙච්ච භික්ෂුන් වහන්සේලාට කර්ම විපාකයකුත් එහෙම සැලසෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. නමුත් අපි මේ බුරුම රට මහා සංගරුවනටත් ඒ ව්‍යසනයටපත් වෙලා, ඒ භූකම්පනයටපත් වෙලා, මේ තාක් පීඩාවටපත් වෙලා ඉන්න සියලු දෙනාටමත්, මරණයටපත් වෙච්ච සියලු දෙනාටමත් අපි විශේෂයෙන් අපවත් වුණු මහා සංඝරත්නයේ පරලොව ජීවිතය සුවපත් වෙලා මේ වාගේ ව්‍යසන වලටපත් වෙලා තමන්ගේ ජීවිතය නැති නොවන ජීවිත ලැබලා උන්වහන්සේලාට භව ගමන කෙටි කරගෙන නිවන් සම්පත් උදා කරගන්නටත් ලැබේවා. ඒ මිය පරලොව ගිය සියලුම දෙනාටත් පරලොව වශයෙන් ඒ අයගේ ජීවිත සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම දැඩිසේ රෝගාබාධයට එහෙම නැත්නම් තුවාල වෙලා සිටින භික්ෂුන් වහන්සේලා සහ ගිහි අයට නිරෝගී සම්පත්තියක්, දීර්ඝායු සම්පත්තියක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ නිසා අපේ පින්වතුන් මේ කාරණාව හොඳට හිතනද අපි දාන, සීල, භාවනා කියන උතුම් පුණ්‍ය ධර්මයන් සිද්ධ කරන නිසා තමයි අපිට මේ රැකවරණයේ පිහිට ලැබිලා තියෙන්නේ. ඉතින් අපි නිරන්තරයෙන්ම උත්සාහවන්ත වෙන්න ඕන. අඩුම තරමේ ගිහි පින්වතුන් මාස 3කට වසරයක් අනුරාධපුර පුණ්‍ය භූමියට ගිහිල්ලා ඒ ජීවමාන බුදුරජාන් වහන්සේ බඳු ඒ උතුම් වූ ස්වර්ණමාලී මහා සෑරජුන්, තූපාරාමයේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඒ අටමස්ථාන පුළුවන් විදිහට වන්දනාමාන කරගෙන ආශිර්වාදය අපි ලබා ගන්න ඕන. ඒ වගේම නිරන්තරයෙන්ම පොය දවසට හැම කෙනාම ඒ සීල වැඩසටහන වලට සම්බන්ධ වෙලා ප්‍රතිපත්ති වශයෙන් සීලය ආරක්ෂා කරගෙන බණ භාවනා කරගෙන ඒ දේවල් නිරන්තරයෙන්ම අපේ ජීවිතයට එකතු කර ගන්නට
හැම කෙනාම උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ නිසා අපි මහා පුණ්‍යවන්ත පිරිසක් මේ වාගේ රටක් මේ තුන් ලෝකේවත් නැහැ. සබහා ධර්මයෙන්ද දේශ ගුණයෙන්ද අපේ රට ඉතාමත් වාසනාවන්තයි. අපි හැමෝම වාසනාවන්ත පිරිසක්. ඒ වාසනාවන්ත ගුණය තව තවත් ආලෝකමත් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුළ අප සෑම දෙනාගේම දෙලව යහපත හදාගෙන උතුම් වූ නිර්වාණ අවබෝධය කරගන්න අපි හැම දෙනාටම කුසල් දියුණු කරගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය සියලෝම සම්මා දිට්ඨික දෙවියන්ගේ රැකවරණය පිහිට සියලු සත්වයන්ට සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ කෙටි දේශනාව තුළින් රැස් වූ යම් කුසලයක් ඇද්ද ඔබට ඒකාන්තයෙන්ම නිවන් සම්පත්තිය උදා කරගන්න ඒ පින හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.